මෙතන පුටුව කියලා. පුටුව කියන්නේ શબ્දයක්නේ. පුටුව කියන්නේ શબ્දයක්. දැන් මේ කිරතෝකට චයානේ කියන්නේ. ඒ චයා කියන්නේ શબ્දයක්. එතකොට දැන් අර මොන්ඩිසෝරි දාර උගන්නපු හැටි අර පින්තූරයක් දුන්නානේ શબ્දයක් දැම්මනේ. එතකොට શબ્ද තරංග වන තරංග එකතු වෙලා හදුණු චිත්ත තරංග තියෙනවා. ඒ පුටුවක් තියනවාද? පුටුව කියන්නේ શબ્දයන්නේ. ඒ શબ્දයක් පේන්න පුළුවන්. නෑනේ. එතකොට දැන් අපිට දුරකථනයෙන් පුටුව කියනකොට කොහොමද රූපයක්ම වෙන්නේ? එහෙනම් ඒ රූපේද පුටුව කියන්නේ? අර શબ્දෙද පුටුව කියන්නේ? එහෙනම් શબ્දෙත් නෙමෙයි රූපෙත් නෙමෙයි. ඒක පුටුව කියන්නේ. එහෙම දෙයක් නෑ කොහෙවත්. ඕක තේරුම් ගත්ත කෙනාට මේ සිතුවිලි ඇත්ත නෙමෙයි කියලා තේරෙනවා. එතකොට ඇත්තටම බැලුවොත් එහෙම අපි මේ හිතන එකක්වත් ඇත්ත නෙමෙයි. අපි ජීවත් වෙන්නේ අර ප්‍රෝග්‍රෑම් එක සිමුලේෂන් වර්ල්ඩ් එක. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ શબ્දත් ඇත්ත නෙමෙයි වර්ණත් ඇත්ත නෙමෙයි මේ ඇත්තටම මෙතන සංකතයක්. ඒ කියන්නේ මෙතන තියෙන කම්පනයක්. ඇත්තටම මේක මායාවක්. සිතුවිල්ලක අපි දැන් අපිට හිතනවා වගේම දැනෙන එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් පුටුව කියව පුටුව තියෙනවා වගේ දැනෙනවා. ආලෝකය තියෙනවා වගේ දැනෙනවා. ඔන්න ඔතනින් තමයි මේ මායාව මැවෙන්නේ. ශබ්දේ තියෙනවා වගේ දැනෙනවා. ඒතකොට තියෙනවා වගේ දැනෙන එක තමයි අර පවර් එක. අර ග්‍රැවිටි පවර්, මයින්ඩ් පවර් මේ කියන්නේ අර ඉලෙක්ට්‍රික් පවර් වගේ. ඒතකොට ඒක තමයි මෙතන තියෙන්නේ කම්පන බලයක්. ඒක අපිට ඒක හොඳට ඔක්කොම නිරීක්ෂණය කරාම තමයි තේරෙන්නේ. මෙතන තියෙන්නේ ධ්වනියක්, කම්පනයක්, තරංගයක්. ඇත්තටම අපි පුදුම මායාවක් ඉරවෙලයි. ඇත්තට අපි කියලා කෙනෙකුත් නැහැ. ඒ කරන්ට් එක තමයි මම කියන්නේ. රාග දේශ මොහ කියන්නේ ඒක. ඒ ගින්න. ආත්ම ගින්න කියන්නේ. ඒත් මෙතන තියෙන්නේ අර සෝලා පාව වගේ අර ලී කැල්ලයක් අතර රත් වෙනවා වගේ සිද්ධියක් විතරයි, ක්‍රියාවලියක් විතරයි. ඔකට හිමිකාරයක් නැහැ. ඔතන සිතුවිලි එකක්වත් ඇත්ත නෙමෙයි. මම කියන සිතුවිල්ලක් ඇත්ත නෙමෙයි. ඔක දැක්කට පස්සේ පුදුමාකාර කතාවක් එන්නේ. තෙරුවන් සරණයි කියන්නේ. ආර්යවංශ සමාවෙන්න මේ සංඥාව නිසානේ ආර්යවංශ මේ සිතුවිලි එන්නේ. සංඥාව ගැන අපි දාගත්ත එක. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමු ගිනි බෝලයක් කරකවනවා කියලා. දැන් වලල්ලක් මැවෙනවානේ. දැන් සංඥා මොකද්ද වලල්ල? ඒතර වලල්ල ඒතර තියනවද නැහනේ. අර බෝලේ කැරකෙන එකනේ වෙන්නේ. ඒ වලල්ලක් කියන එකක් එහෙම එකක් නෑ මැවෙන එක. දැන් සංඥාව කියන්නේ මිරිගුවක් මිරිජ්ජ වටේ සංඥා කියව එක. මිරිගුවක්. ඒ කියන්නේ ඒක ඇත්තක් නෙමෙයි. මාරූපමංච විඥානං කිය මේ මායාව ඇත්තක් නෙමෙයි. ඒ කියන්නේ ඒ කියන්නේ මේ සංඥාව කියලා එකක් නැහැ. අපි දැන් කියන මේක ආලෝක සංඥාව. මේක ශබ්ද සංඥාව. මේක වර්ණ සංඥාව. ඒතකොට සංඥාව කියන්නේ මොකක්ද හැමතිස්සෙම? හැමතිස්සෙම සංඥාව කියන්නේ මේ දැනෙන එක නිරූපණයක්. දැන් අපි ආලෝකය දැනෙනවා. අපිට දැනෙනවා මේ ආලෝකය තියෙනවා වගේ. දැන් ආලෝකය තියෙනවා වගේ දැනකොට දැන් ආලෝකය කියන්නේ මොකද්ද? සංඥාව. ඒතකොට සංඥාව කියන වචනේ පාවිච්චි කරනවා විතරයි. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අතන අපි ඒක පාවිච්චි කරලා තියෙනවා කියන ඉත සංඥාව. දැන් ඊට පස්සේ ආත්මය කියන්නේ අනාත්ම සංඥාව. ඒතකොට මේ තියෙනවා කියන සංඥාව දැන් මේක පුටුව තියෙනවා වගේ දැනෙන එක සංඥා. අර යම් වේදේති තම සංජානාති කිව්වේ දැනෙන එක තමයි සංඥාවෙන් නිරූපණය කරන්නේ. මොකද්ද දැනෙන්නේ? අන්න සංඥාව කියන්නේ යනවා. සංඥාවක් දෙනවා. මේකයි දැනෙන්නේ. ওই සංඥාව කියන එකක් නෑ. හැමතිස්සෙම සංඥාවක් අපි පෙන්නනවා. සංඥාවක් පෙන්නන එකක් තියෙන්නේ. ඒක සංඥාවයි විඥානය කියන්නේ. ඒ කියන්නේ දැන් ආලෝකය නම් ආලෝකේ තියෙනවා වගේ දැනන කම්පන ටික එකතු වෙලා දැන් වේගයෙන් එනකොට ඕක තියෙනවා වගේ දැනනවනේ. ඕක තමයි විඥානය කියන්නේ. වෙන් කර දැනීම. විඥානය. හැමස විඥානය කියන්නේ සංඥාව. ඒක පුදුම විඥානයක් ඔතන තියෙනවා. අතන මේක ඔක්කොම හරියට ක්ලියර් වුණාට පස්සේ යාට මේ ලෝකෙ මොකක්වත් ඇත්ත වෙන්නේ. ඔව්. අතරම අපි සිතුවිලි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන එක. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. මරණය, ඉපදීම, දිව්‍ය ලෝක, නිර ඔක්කොම ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ අපි විසින්ම ඒ කියන්නේ මේ සිස්ටම් එකෙන්ම අප්ඩේට් වෙන ප්‍රෝග්‍රෑම් එකක්. මේක කවුරුත් කරපු එකක් නෙමෙයි. නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් අගන් කිව්වේ. මේ ප්‍රෝග්‍රෑම් එක තමන් හදලත් නෙමෙයි වෙන කෙනෙක් හදලත් නෙමෙයි. මේක සිස්ටම් එකෙන් එනවා. ඒ කියන්නේ කම්පන එකතු වෙන එක ධර්මතාවය. ඒක තමයි ධර්මය දකින්න කියන්නේ. ඒක තමයි ධර්මතාවය. ඒ කියන්නේ කම්පන එකට එකතු වෙන එක. ඒක තමයි පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒක තමයි මේ පෙන්නන මේ හේතුඵල ධර්ම පෙන්නන්නේ කම්පන නිරූපණ කියන එක. ඒ කියන්නේ කම්පන නිරූපණ වෙන මේ හේතුඵල ධර්මයක් නැහැ.
he must mean සති ඉඳන් මේ ඇති කල මේ කම්පන තිබ්බොත් නිරූපණ තියනවා කියන්නේ. හරියට බොරුවක්. ඇත්තටම කොහොමද ඉපදීම මරණය කියලා දෙයක්වත් නැහැ. කෙනෙක් පුජ්‍යලයක ඇත්තෙත් නැහැ. අතන ඔය සෙව්වන් දිවත් කවුරුවත් ඇත්තේ නැහැ. සිස්ටම් එකක් වැඩ කරලා සිස්ටම් එක අඳු ගත්තට පස්සේ ඒක ඉවරයි. සිස්ටම් එක අවබෝධ කරලා පස්සේ සිස්ටම් එක ඉවරයි. ආශ්චර්යයි අර සිතුවිල්ලට බලයක් එනවා නිකන් තියෙනවා වගේ. ඒක තමයි ආශ්චර්යය. ධර්මයේ දැක්ක කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒකයි. මේ අර මේ සිත දැකීම විචිත්‍රවත් කියලා බුදුන් වහන්සේ කියනවා. චලචිත්‍ර වලට වැඩිය විචිත්‍රවත් මහණෙනි මේ සිත දැකීම කියන්නේ ඕක. ඔක සිත ෆිල්ම් එකක් වගේ. සිතුවිලි නිකන් ෆිල්ම් එකක් වගේ. ඒක බුදුමාකාර මායාව. අයිය අපි අඬනවා, hina වෙනවා, දුක් වෙනවා. අන්තර අපි මේ සියරම ඇත්ත කරගෙන වැළපෙනවානේ බදාගෙන ඉන්නේ. ඒකම තමයි පාව එක. සිතුවිලි ආරෝපණ බලය. සිතුවිලි ඇත්ත වෙච්ච බලයක් නෙවෙයි. පාව එක. හැබැයි මේ ෆිසිකල් බොඩි එකට ඕන කරන කරන්ට් එක හැදෙන්නේ ඔය සෙන්සර් සිස්ටම් එකේ. ඒක එකට එකතු වෙලා සිතුවිලි බලයෙන් මේ අපේ අතපය උස්සයි. එතන ෆිසිකල් බොඩි එකට ඕන කරන පව එක ස්නායු පද්ධතිය ඔස්සේ එන කරන්ට් එක තමයි හැදෙන්නේ ජෙනරේට් වෙන්නේ සිස්ටම් එකේ. ඔය සෙන්සර් සිස්ටම් එකේ. ඒක ෆිසිකල් බොඩි එකේ මේ සයන්ස් එකක් තියෙනවා ඒක ඇත්තට බලන්න. ෆිසිකල් බොඩි එකට ඕන කරන පව එක ජෙනරේට් කරන සිස්ටම් එක තමයි මේ සෙන්සර් සිස්ටම් එක. ඒ සිතුවිලි ආරෝපණ බලය සිතුවිලි වලින් තමයි පව එක දෙන්නේ. ඒක ශරීරෙට. ශරීර කුඩුවට. අර මොලේට කෑම අදාගන්නේ කන්නේ බොන්නේ ඔක්කොම වෙන්නේ සර සිතුවිලි බලෙන්. පිස්ස පව එකක්. කොහොමද ඒකනේ නියමයිනේ. ඒක අර මොලේට යන්න ඕනි කියනවනේ සිග්නල් එක. එතකොට තමයි මේ අතපය වැඩ කරන්නේ. එහෙම එකක් නේ කියන්නේ නේද ආරයන් වහන්සේ. ෆිසිකල් බොඩි එකේ තියෙනවා සෙන්සර් සිස්ටම් එකේ අර ස්නායු පද්ධතිය. ඒක නිකන් අර වරින් කරපු ගයක් වගේ. ඒක සිස්ටම් එක දුවන එක. ඒක ෆිසිකල් බොඩි එකේ එකක්. හැබැයි පව එක බොඩියට අයිති නෑ. දැන් ලී කැලි දෙකක් ඇතුළේ වහම රත් වෙනවනේ. දැන් රත් වෙන කරන්ට් දැන් රත් වෙනවා කියන එක දැන් රස්නිය අයිති නෑනේ ලී කැලි දෙකට. ඒ වගේ එකක් තියෙනවා. දැන් මේ සෙන්සර් සිස්ටම් එකේ ස්පාර්ක් කියන එකෙන් එදෙනවා පව එක. ඒක තමයි මේ සිතුවිලි බලය. හැබැයි ඕක අයිති නැහැ ඔය කියන ස්නායු පද්ධතියටත් බොඩියටවත් අයිති නැහැ. දැන් පව එක කියන්නේ කරන්ට් එකක්. හරි බුදුමයි මේ කතාව. දැන් ස්නායු පද්ධතිය ඔස්සේ යන මිලිවොට් පහේ කරන්ට් එක කොහෙන්ද ආවේ? විද්‍යාඥයින්ටත් මේක ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ පව එක කොහෙන්ද එන්නේ කියන්නේ. දැන් පව එක ජෙනරේට් වෙච්ච එකක්. දැන් පව එක අයිති නැහැ ඔය බොඩියට. හරි ප්‍රශ්නයක් ඔක. ඒ කියන්නේ මේ දැන් බැටරියක් තියෙනවා වාහනේ. දැන් කරන්ට් එක එනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි දන්නවා හොඳටම දැන් බැටරියේ තියෙන බැටරි ඇසිඩ් වල කරන්ට් එකක් නැහැ. බැටරි කපලා බැලුවොත් තියෙන වතුර ටිකක්නේ බැටරි ඇසිඩ් නේ. ඒකේ කරන්ට් එක පෙන්වන්න බෑනේ කොහෙවත්. ඒ වුණාට දැන් ධනරින දෙක ලං කරපු ගමන් පාව එකක් එනවා. ඒතකොට මේ පාව එක අර වතුර වලට අයිති නෑනේ. තේරෙනවද මේ කතාව? එතකොට මේක සිස්ටම් එකේ යන පාව එකක්. දැන් මේකම තමයි මෙතන තියෙන්නේ. අපිට දැන් සිතුවිලි වලින් එන බලය මේ ෆිසිකල් බොඩියට අයිති නෑ. හරි පුදුමයි. තේරෙනවද? මේක නිකන් සිරස දරනවා වගේ අන්තිමට නිකන් නාලිකාවක් වගේ එකක්. ඒ කියන්නේ මේක මේක හරි පුදුමයි. දැන් ඒ කියන්නේ දැන් මේ පාව එකක් ජෙනරේට් වෙනවා. හැබැයි මේ පාව එක බොඩියට අයිති නෑ. හරි පුදුමයි. තේරෙනවද මේ කතාව? ඒක පුදුම කතාව. දැන් කේන්ති ගියාම එන ද්වේෂය බොඩියට අයිතිද? ඒක බොඩියට අයිති නෑ නේ. ඒක පාව එකක්. තේරෙනවද? දැන් තණ්හා බොඩියට අයිතිද? තණ්හා කියන්නේ පාව එකක්. ඒ තණ්හා වෙන්නේ දඟලන්නේ පිස්සුවෙන් දුවන්නේ. ඉරිසියා, වෛරේ, ක්‍රෝධේ, තණ්හාව, ආසාව එකක්වත් බොඩියට අයිති නෑ. කොම් පාව එක. පුදුමයි.